ඒ නිර්වාණයටපත් වුණා මේ පණිවිඩයේ තේරුම් ගත්ත කෙනා බුද්ධත්වයටපත් වෙනවා. හැම කෙනෙක්ම බුද්ධත්වයටපත් වෙනවා. ඒක ගෑනුද, පිරිමිද, සත්තුද, බල්ලොද, පූසොද, හරක්ද අදාළ නැහැ. සෑම සත්වයක්ම බුද්ධත්වයටපත් වෙනවා. ඒ පත් වෙන වෙලාවක්, පත් වෙන තැනක් තියෙනවා. ප්‍රශ්න දෙන්නේ බුද්ධත්වයටපත් වෙන පණිවිඩය දන්නේ නැහැ. බුද්ධත්වයටපත් වෙන පණිවිඩය කියලා ඔක්කොම හිතාගෙන ඉන්නේ රොත්තට සුදු වැඳගෙන පන්සලේ මල් රාසනේ මල් පිරෙව්වාම බුදු වෙනවා කියලා. දන්සල් දුන්නාම බුදු වෙනවා කියලා. එහෙනම් බුදු වෙන්නේ නැහැ කවුරුවත්. බුදු වෙන කෙනෙක් ප්‍රඥාව අවදි වෙනවා. එච්චරයි. ජීවිතේ තේරුම් ගන්නවා. බුදුරු වැඩ කරන්නේ සම්ප්‍රදායට නෙමෙයි සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව. බුදුරු කියන්නේ මෝඩයෝ නෙමෙයි ලෝකේ තේරුම් ගත්ත අය. අපි මෙතන උගන්වන්නේ හැම කෙනෙකුටම බුදු කෙනෙක් වෙන විදියට. හැම කෙනෙක්ම සම්බුද්ධත්වයට පත් කරවනවා. හොඳයි. ඔබ මේ මොහුගේ මේ කතාව ගැන අහගෙන ඉන්න ඇති. මේ කතාව අහන ඉනකොට ඔබට සමහරක් වෙලාවට ඔබට හිතෙන්නේ නැති මොකරි මොකට ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා නේ. එහෙම හිතෙන්නේ නැත්තම් මොහුට ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා නම් ඇත්තටම ඔහු ගැනත් ඒ කියන්නේ ඔබට හිතෙනවා නම් මොහුට ප්‍රශ්නයක් නැහැ කියලා එහෙනම් ඔබ ගැනත් ඇත්තටම අපිට ප්‍රශ්නයක් තියෙනවා. බල්ලපූසු මෙතන හිටියක් දන්නෙත් නැහැ. මොහුගේ කතාව අහගෙන හිටියානම් ඒ බල්ලපූසන්ටත් බුදු වෙන්න තිබ්බා. මොකද අපි දැකලා තියෙනවා මේ සමහරක් බල්ලපූසොත් ගිරවුත් කතා කරනවා මේ ඊට පස්සේ හුරු කරන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම මොහුට මේ ඒ බල්ලපූසෝ හරක්ටත් ඒ පණිවිඩේ දීලා ඕනෑම සතෙකුට පුළුවන් කියලා කියනවනේ බුද්ධත්වයටපත් වෙන්න. ඇත්තටම එහෙම කරන්න මොහු පෙළඹෙනවා නම් මම හිතන්නේ හොඳයි. ඒ වුණත් ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙන හැම දෙනාම මොහුගෙන් පරිස්සම් විය යුතුයි. ඒ වගේම තමයි මොහුට ප්‍රශ්නයක් නැහැ කියලා හිතන හැම දෙනාම ඉක්මනටම ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න ඕනේ. කියවන්න ඕනේ. පුරුදු කරන්න මහන්සි ගන්න. එතකොට තේරෙයි Tamanට මොකද්ද මේ අවබෝධය. ඔය කියන ප්‍රඥාව උතරම් ලේසි නම් කෙනෙකුට ලබා ගන්න. එහෙනම් ඉතින් හැමෝම මේක ලබනවා. ඔය කියන අවබෝධය, ඔය බුද්ධත්වය ලේසි නම් ඔහු කියන විදිහට මේ ඇත්තටම මේ දැන් සාමාන්‍ය පෙළ විභාගයටත් ඊට වඩා මහන්සි ගන්නවා. ඒ දරුවෝ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඔබව මේ නිවන් මඟින් බැහැර කරන්න දැන් සමාජයක් එකතු වෙලා සිටින්නේ. ඒක පොඩි සමාජයක් නෙමෙයි විශාල සමාජයක්. මොහු විතරක් නෙමෙයි ඔබව නිවන් මඟින් බැහැර කරන්නේ. ඔබව නිවන් මඟින් බැහැර කරනවා තවත් බොහෝ පිරිසක්. ඔබ මේක හරියට අඳුරගත්තේ නැත්නම් ඔබ විතරක් නෙමෙයි මේ නිවන් මඟින් බැහැර කරන්නේ, බැහැර වෙන්නේ ඔබගේ දරුවොත් අනාගත පරම්පරාවත් බැහැර වෙලා යනවා. හොඳට සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මොනවද කියලා. දැන් අවබෝධය පිණිස
බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවර දේශනා කරනවා. බෝධි කියන්නේ අවබෝධය. එතකොට බෝධි පාසික ධර්ම අවබෝධ පිණිස උපකාර වෙන අංග සත්‍තිස් බෝධි පාසික ධර්ම. ඒ සත්‍තිස් බෝධි පාසික ධර්මයන් පැහැදිලිව දේශනා කරන ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මොවුන්ගේ මේ පිස්සු කතා තුල ඔය එක බණ පදයක්වත් තියෙනවද? මොවුන්ගේ මේ විකාර කතා තුල හීනයක් විතරයි යම් පුද්ගලයෙක් තුළ ගොඩනැගෙන්නේ. හීන බල නම් ඉන්න පුළුවන්. ජීවිත කාලේ පුරාවම. ඉතින් ජීවිත කාලේ පුරාම හීන බල ඉන්නකොට මරණින් මත් ඉතින් ඇහැරෙන්න එපා කොහොම හරි. මරණයටපත් වෙන මොහොතේ. මරණින් මත්තේ ඔය බලන හීනේ පේන්නේ. අපි කාටවත් කරදරයක් නැතුව ඉන්නවා. ඊට පස්සේ මොහු කියන විදිහට මොහු කියන ආකාරයට තමන් ප්‍රඥාව ලබා ගත්තා නම් ප්‍රඥාව යයි හඳුන්වන දෙයක් ලබා ගත්තත් එහි සාමාන්‍ය ස්වභාවය තමයි මොකද්ද? මුලා සිහියෙන් ඉන්නවා නම් ඒ මුලාවම තමන්ට හානියක් කරනවා. ඉතින් ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේගේ බෝධිපාශික ධර්මය මොනවද කියලා හරියටම අඳුරගන්න. මේ ලෝකේ පිස්සොත් ඉන්නවා කියලා හරියට තේරුම් ගන්න. ඒ පිස්සන්ට අනුග්‍රහ කරන ඒ වගේම තමයි ඒ මුතුභාවයට පත් වුණ අය මේ සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නවා කියලා ඔබ නිතරම හිතන්න කල්පනා කරන්න. කන බොන එක නම් කොහොම හරි කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මොනවා හරි ව්‍යායාමයක් කරන්න පුළුවන්. කන බොන එක වගේ නෙමෙයි. නිවීමටපත් වෙනවා කියන එක. ඒක උත්තරීතර වූ තැනක් මේ ලෝකේ මේ මහ පොළොවේ පය ගහලා ඉන්න කෙනෙකුට මිනිස්සෙකුට ලබන්න පුළුවන් උතුම්ම දෙයක්. උතුම්ම දෙයක් නෙමෙයි උතුම්ම දේ. ඒ උතුම්ම දේ ලබාගත් අය අතරේ උතුම්ම වෙන කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ හැම කල්ලිම සත්‍ය ඉස්මතු වෙන්නේ නැහැ. මොවුන් වගේ පුද්ගලයෝ කොහොමත්ම කරන්නේ සත්‍ය යටපත් කිරීම. මොහු විතරක් නෙමෙයි තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් මේ බුදුදහම කියලා අඳුනාගෙන තියෙන්නේ. බුදුදහම අඳුනාගෙන තියෙන්නේ වැරදි විදිහටමයි. මේක කරන්න ඕන දෙයක්, වඩන්න ඕන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම අන්තිමට පොඩි කාරණයක් කියන්න. මේ ලෝකේ දුෂ්කර දේවල් දෙකක් තියෙනවා. දුෂ්කරව ලබාගත හැකි දේවල් දෙකක් තියෙනවා. ධර්මයන් දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගිහි ගෙදර වාසය කරන අයට ඒ තමයි භවභෝග සම්පත් ලබා ගන්න මහන්සි ගැනීම දුෂ්කරව කළ යුතු දෙයක්. ඒ වගේම තමයි අනිත් එක තමයි ආශ්‍රව ශය කිරීම. ආශ්‍රව ශය කිරීම කියන කාරණේ තම දුෂ්කරව කළ යුතු දෙයක්. ආශ්‍රව කියලා කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ සත්වයන් තුළ තියෙන නිරන්තරයෙන්ම කාම ස්වභාවයක්. ඒතොර ඒකට කියන වඩන්න ඕනේ. දැන් මෙබඳු ආකාරයේ පිස්සෝ භාවනාවට ගරහනවා. සීලය ගැන වැරදි විදිහට කියනවා. භික්ෂුන්ට කියන්නේ මොකද්ද මේ වැඩි සිල් ඕනේ නැහැ කියලා. මොකද්ද කියන්නේ මේ වැඩි සීල් රකින්න ඕනේ නැහැ කියනවා. උපසම්පදා සීලය ගැන කියන්නේ ඒ විතරක් නෙමෙයි. සමාධිය ගැන කතා කරන්නේ නැහැ. ඒ සඳහා උපකාරී වන්නා වූ නිමිති ගැන
කතා කරන්නේ ධ්‍යානය ගැන කතා කරොත් මේවා මේ හින්දුන්ගෙන් ලැබුණ දේවල්. මේ දේශනාවෙම තියෙන බුදුරජාණන් වහන්සේගේ ඥානයන්ට ගරහනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට සාස්තුන් වහන්සේ. එතකොට දෙවියන්ටත් මිනිසුන්ටත් ඒ කියන්නේ කාමාවචර දෙවියෝ විතරක් නෙමෙයි බ්‍රහ්මකායික දෙවියන්ට පවා අනුශාසනා කරන්න පුළුවන් ආකාරයේ මහා ආනුභාවයක් බලයක් ලබා ගත්තා. ඒ බලය එතකොට ඒ දෙවියන් බඹුන්ගේ බලය ඉක්මවා යෑමක්. එහෙම නිසා තමයි පුළුවන් උනේ දෙවියන්ට අනුශාසනා කරන්න. ඉතින් කවුද දේවදත්තත් හිතුවා නේද මේ බුදුන් මරා මමත් බුදු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකේ ෆොටෝකෝපිය තමයි දැන් මේ තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යාජ මුනිවරුන් විදියට පෙනී ඉන්න මේ පිස්සුත් එක්ක එකතු වුණොත් පිස්සු හැදිලා තමයි අවසානයේ අතර වෙන්නේ. වගේම තමයි බල්ලොත් එක්ක හිටියොත් ඉතින් බලු මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. ඒ නිසා මෙබඳු ආකාරයේ මේ මුලා සහිත අමනෝඤ්‍ය කතා වලට රැවටෙන්න එපා. රැවටී සිටිනවා නම් ඔබ ඒ බුදු සසුන ගැන හොඳට අධ්‍යයනය කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳට අධ්‍යයනය කරන්න. ඒ දේශනාව තුළ කිසිම කෙනෙක් මුලාවට පත් කරවන දෙයක් නැහැ. ඒ වගේම තමයි මම දැන් මේක දුෂ්කරයි කියලා කිව්වත් කරන්න බැරි නෑ. දුෂ්කර නමුත් කරපු අය උන්තරන් ඉන්නවා. දුෂ්කර හෝ කරන මහසි ගන්නවා නම් කරන්න මහසි ගන්න කෙනාට ප්‍රතිඵල නොලැබී තිබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයටත් වඩා පරිස්සමෙන් ඉන්න ඕන. ඔබ අනුතර වැටුනොත් මතක තියාගන්න ඔබගේ දරුවාත් අනුතර වැටෙනවා. ඔබ හැම දිනකටම